ඔයාට මේ වෙලාවේ ආදරය සම්බන්ධ ගැටලු තියෙනවද? මගේ WhatsApp එක පිරෙන්න ඉන්නේ ආදරය සම්බන්ධ ගැටලු. එක්ක no contact, එහෙම නැත්නම් X, එහෙම නැත්නම් crush, එහෙම නැත්නම් මොනවා හරි ආදරයක් තියෙනවා නම් විවාහ වෙලා ඉන්නවනම් ගොඩක් අයට මේ ගැටලු හුඟක් අපි හිතන්නේ නැති වෙලාවල් වලට එනවා. ඇත්තටම මම කල්පනා කරා මම මොනවද කරන්න ඕන වීඩියෝ එක කියලා. ඇත්තට විශ්වයෙන් කියනවා හුඟ දෙනෙක් ඉන්නේ දුකින් ආදරය සම්බන්ධ ගැටලු නිසා. ඒක නිසා කරන්න කියනවා මොනාද මේ ආදරය සම්බන්ධ ගැටලු වලට මේ දුක නැති වෙන්න. එක්කෝ අපිට යාව කොහොම හරි ලබා ගන්න. එහෙම නැත්නම් අපිට මේවට වෙන විසඳුමක් තියනවද? මේ ගැන හිතන්න නැතුව වෙන විසඳුමකට යන්න පුළුවන්ද? කාට හරි කියන්න පුළුවන් ඔය ගැන හිතන්න එපා. ඔයිට වඩා හොඳ කෙනෙක් එනවා කියන එක. ඒක හැමතිස්සෙම සමාජයෙන් ලැබෙනවයි පණිවිඩ. නමුත් අර තුවාලය තියෙන කෙනා ඒ තුවාලේ දුක දන්නවා වගේ අර හිත සුවපත් කරගන්න පුළුවන් වන්නේ Tamanටමයි. ඉතින් ඒක නිසා අපි බලමු ඔයා දුකෙන් ඉන්නවා නම් ඔයාට විශ්වයෙන් මොන වගේ මෙසේජ් එකක්ද කියන්නේ ඔයාගේ ඔය තියෙන ප්‍රශ්නෙට ආදර ගැටලුවට. මම වෙලාව ගත්තා වැඩි කියලා හිතනවා හඳුන්වන්න. අපි ශෆල් කරලා බලමු. අද ශෆල් කරන්නේ. නැත්තම් අපි මෙහෙම දාමු නේද? වෙනද වගේම කාඩ්ස් දිගාරිමු. ඒක හොඳයි වගේ. මම ශෆල් කරලා තියෙන්නේ කාඩ්ස් ඔයගොල්ලෝ ඉස්සරහම දිගෑරියා. අපි බලමු ඔයාගේ මේ ආදර ගැටලුවට හැමතිස්සෙම වද දෙනවනේ මේ ආදර ගැටලුව. මොනවද විශ්වයෙන් කියන්නේ ඔයාට? ඔයාගේ no contact, crush, එතකොට ඔයාගේ ex මේ හිතට වද දෙනවා නම් මේ ආදර දැන් පවතින ආදරේ ගැටලුව එහෙම නැත්නම් ඔයාගේ husband and wife. අපි බලමු. මොනවද විශ්වයෙන් කෙනෙකුට විසඳුමක් විදියට. මුලින්ම කියනවා ඔයා හරි ට්‍රැක් එකට එන්න කියලා. ඔයා මොනවා හරි මේ වෙලාවේ රැවටීමක හිත තියෙනවා කියලාත් කියනවා. ඔයා මේ වෙලාවේ රැවටීමකට පත් වෙලා කියලාත් කියනවා. ඒ කියන්නේ ඔයාට පේන දෙයට වඩා මෙතන ඇතුලේ දෙයක් මේ ආදරේ තියෙනවා. ඔයා හිතනවට වැඩිය දෙයක් මෙතන තියෙනවා. ඔයා ටිකක් අන්ධ වෙලා කියලා තමයි විශ්වයෙන් කියන්නේ. හොඳට කල්පනා කරන්න මොනවද මේ කියන්නේ කියලා. අනිත් එක ඔයාට විසඳුමක් විදිහට සඳ දෙවියන් පෙන්නනවා. මේ පළවෙනිදා 15ක දවසේ ඔයාට පුළුවන් මම මායා කර්මයක් දාලා තියෙනවා. ඔයාට ඒ මායා කර්මය කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට Tamanගේ දුක, Tamanගේ ගැටලුව, ආදර ගැටලුව සඳ දෙවියන්ට කියන්නත් පුළුවන්. අපි තව කාඩ් එකක් ගමු. පික් කරමු මේ මොකද්ද ඔයාගේ මේ ආදර ගැටලුවට විශ්වයෙන් මොනවද කියන්නේ? Ace of Cup. Ace of Cup. ඔයාට කියනවා විශ්වයෙන් බලන්න ඔයාට කොච්චර කී දෙනෙක් ආදරෙයිද? දැන් ඔයාව හිතේ තියන් ඉන්නවනේ කෙනෙක්. එයා ඔයාට ආදරේ නැහැ. එයා ඔයා කියන දේ අහන්නේ. ඔයා දාලා ගියා. එයා කතා කරන්නේ. ඔහොම ප්‍රශ්න ගොඩක් තියෙනවනේ. නමුත් විශ්වයෙන් අහනවා ඔයාට කී දෙනෙක් එයා ඇරුණාම ආදරෙයිද? ඔයා ඒගොල්ලෝ දිහා බැලුවද? ඒගොල්ලොන්ගේ ආදරය ඔයා පිළිගත්තද? ඒ ආදර දිහාත් බලන්න කියනවා. එතකොට තේරෙයි කියනවා ඇත්තටම ඔයා වටින්නේ කාටද කියලා. ඇත්තටම ඔයා වටින්නේ කාටද? එයාටද නැත්නම් ඔයාට ඇත්තටම ආදරය කරන අයටද කියලා බලන්න කියනවා. තවත් කියනවා ඔයාට ඉදිරියේදී තව ලස්සන ආදරයක් එනවා කියලා new beginning එනවා කියලා කියනවා. ඉතින් තව බලමු. මේක මේ ආදරේ එනවා කියන එක ගොඩක් X no contact අයට අදාළ වෙනවා. දැනට ආදරේ තියන අය නම් වැඩි මේකට සතුටු නැති වෙයි. නමුත් මම හිතනවා රෙසිනේට් විදිහට ගන්න කියලා. තව අපි කාඩ් එකක් බලමු. මෙන්න මෙහෙම දෙයක්ත් කියනවා. දැන් ඔයා බලාගෙන ඉන්නවනේ. ඔයාට ඔප්ෂන්ස් ඇති. මොනවද කරන්න කියලා. මේක 3 of wands. ඔයාට කියනවා
තව ටිකක් මේ ප්‍රශ්නය දිහා බලලා ඉවසන්න කියනවා. තව ඔයාගේ වාරය තාම ඇවිල්ලා නැහැ. ඔයාගේ වාරය තාම ඇවිල්ලා නැහැ. විශ්වෙන් කියන ඔයාගේ වාරය ඇවිල්ලා නැහැ. හොඳට කල්පනා කරන්න. ඔයා ග්‍රවුන්ඩ් වෙන්න. ඔයා මෙඩිටේෂන් කරන්න ඕනේ. ඔයා හොඳට මෙඩිටේෂන් කරන්න දුර දිග බලන්න. හදවතට වහල් වෙලා වැඩ කරන්න එපා කියලා විශ්වෙන් කියනවා. අපි තව කාඩ් එකක් ගමු. ඔයාට අපි මේ පැත්තෙන් ගමු. අර පැත්තෙන්මනේ ගත්තේ. ඔයාට කියනවා මේ බලන්න මෙතන දෙන්නෙක් ඉන්නවා. හැබැයි යා එක්කෙනාටයි දෙන්නේ. මොකක්ද ඒ කියන්නේ? ඔයාට එක්කෙනෙකුට විතරක් ඔයා ආදරේ දෙනවා. හැබැයි මෙයාත් ඉල්ලනවා. ඒ කියන්නේ ඔයා කියන දේ අහන්නේ නැති, ඔයාට ආදරය කරන්නේ නැති කෙනා ඉඳද්දී ඔයාට තව කෙනෙක් ආදරය කරනවා. හැබැයි ඔයාට එයාව පේන්නේ නැහැ. මොකද ඔයා අරයට තමයි වැඩිපුර ආදරය කරන්නේ. ඉතින් ඒ කෙනාට ඔයාට පුළුවන් නම් ඒ කෙනා ගැන චුට්ටක් හිතන්න කියනවා. ඒ කියන්නේ ඔයා වත්තැල්ල ගියපු, ඔයත් එක දැන් කන්ටැක්ට් නැති කෙනා ගැන හිතනවට වැඩිය බලන්න කියනවා ඊට වඩා මෙන්න මේ කෙනා ගැන. බලන්න මේ කෙනා ඔයාගෙන් ඉල්ලනවා ඔයා දැක්කේ නෑ වගේ එහා පැත්ත හැරිලා අනිත් කෙනාට දෙනවා. මෙතන 6 of Pentacles මෙතන සල්ලි ගැන නෙවෙයි කියන්නේ. ඇත්තටම කියන්නේ මෙතන වෙන කතන්දරයක්. මේ අවස්ථාවේදී කියන්නේ විශ්වෙන් වෙන දෙයක් ඔයාට. 6 of Pentacles ඔයාට දෙන පුද්ගලයාට, ඔයාට ආදරය කරන පුද්ගලයාට ඔයා හැරිලා බලලා ආදරය දෙන්න කියනවා. අපි තව කාඩ් එකක් ගමු. මොනවද ඔයාට විශ්වෙන් කියන්නේ? 10 of Cups. 10 of Cups. ඔයා එහෙම කරොත්, ඔයාට ආදරය දෙන කෙනාට ඔයා ආදරය දුන්නොත් ඔයාට ලස්සන සතුටු ජීවිතයක් ලැබෙනවා. ෆුල්ෆිල්මන්ට් එකක්. මොකද 10 කියන්නේ ෆුල්ෆිල්මන්ට්. ඔයාට පේනවා මෙතන කාන්තාවක් සහ පිරිමියෙක් ගොඩක් සතුටින් ඉන්නවා. පවුලක් වගේ තියෙනවා. ඉතින් ඒගොල්ලොන් ඈත දිහා බලාගෙන ඉන්න ඔයගොල්ලන්ට දිග ගමනක් යන්න තියෙනවා. එහෙම වුණොත් ලස්සන ජීවිතයක් තියෙන ඔයා හිතනවට වැඩිය. ඔහොම කඳුළු සලසල ඉන්නවට වැඩිය ලස්සන ජීවිතයක් ඔයාට ඉතාමත් දීර්ඝව ගත කරන්න පුළුවන් කියලා විශ්වෙන් කියනවා. අපි තව කාඩ් එකක් පික් කරමු. ආයි ආවේ 10 of Pentacles. මෙතනත් 10 කියලා ආවා. මෙතනත් 10 කියලා ආවා. ඇත්තටම ඇත්ත. ඔයාගේ ජීවිතය හුඟක් ලස්සන වෙයි මේ විශ්වෙන් දෙන උපදෙස් පිළිපැද්දොත්. මොකද ඔයාට Ace of Cup දෙවියන්ගේ ආශිර්වාදය, අනිත් අයගේ ආදරය හැමදේම තියෙනවා. හැබැයි ඔයාට ඒක පේන්නේ නැහැ. ඔයාට ඒක පේන්නේ නැහැ. ඔයාට පේන්නේ ඔයාට අහිමි දේ විතරයි. ඔයාට ඊට වැඩිය ලොකු ලෝකයක් මැවිලා තියෙනවා. මම ප්‍රාර්ථනා කරනවා ඔයාට ඒ ලස්සන ලෝකය පෙනිලා ඒක ලබා ගන්න හැකියාව ලැබේවා කියලා මගේ හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා. තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.